එතකොට දැන් අපි ප්‍රයිවට් ස්කූල් එකක ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් වල ජාත්‍යන්තර පාසලක ළමෙක් ඉගෙන ගන්නවා නම් ජාත්‍යන්තර පාසලක ඒ ළමයා කොහොමද යාගේ අධ්‍යාපනය හැදෙන්නේ? ඒ කියන්නේ යන්නේ විදිහ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක. ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ළමෙක්ව දානකොට ඉන්ටයි මොන්ටසෝරි එක ගැන හිතන්න දෙයක් නැහැ. අපේ පටන් ගන්නෙම ප්ලේ ගෲප් එකේ. ඒ කියන්නේ අවුරුදු 2.5 ඉඳන්ම ළමයාගේ අධ්‍යාපනය ජාත්‍යන්තර පාසලක බාර ගන්නවා. ඒකට ප්ලේ ගෲප් එක ඊට පස්සේ මේ නර්සරි ඊට පස්සේ ප්‍රී ග්‍රේඩ් කියලා කියනවා. දැන් උගාක ඉස්කෝලවල කියනවා KG kindergarten. right UKG කියන්නේ upper kindergarten. කියලා ඊට පස්සේ තමයි grade 1 වලට එන්නේ අවුරුදු 5ක් වෙනකොට. ඊට පස්සේ elementary school කියලා කියනවා grade 2 වෙනකම්. ඊට පස්සේ elementary school එකෙන් පස්සේ යනවා primary එකට. ඒවා අනිත් ඉස්කෝලවලත් තියෙනවා. elementary primary සාමාන්‍ය පාසල් වලත් තියෙනවා. ඊට පස්සේ grade 3 to 5 primary තියෙනවා. ඊට පස්සේ grade 6 to 8 අපි කියනවා ඒක middle school කියලා. middle school ඊට පස්සේ middle school එකෙන් පස්සේ grade 9 and above upper school කියනවා. ඒ කියන්නේ O level A level කරන්නේ upper school එකේ ආවට පස්සේ. ඊට පස්සේ ඉතින් higher education එකට ඒ ළමයා A level එකට පාස් කරගත්තට පස්සේ ගුරුවරුන්ට පරිම සපෝට් එකක් හම්බ වෙනවා. මම දන්නේ අපේ ඉස්කෝලේ නම් සපෝට් එකක් හම්බ වෙනවා. මම හිතනවා ඉස්කෝලවලත් එහෙම වෙන්න ඇති. එතකොට ළමයා A level පාස් වුණාට පස්සේ ඒ ළමයාට උසස් අධ්‍යාපනයට කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන්. එයාට ග්‍රැජුවේට් කෙනෙක් වෙනකම් නැත්නම් ඊට ඉහළට පහසුවෙන්ම ඉගෙන ගන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම අපි උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍ය ඉංග්‍රීසි. අන්න ඒක තමයි ප්‍රථම වාසිය.